everyone, මම මනෝජ් රාම්බඩේලගේ. අදට මේ ගොඩ දෙනාගේ ඉල්ලීම පරිදි තමයි මේ වීඩියෝ කරන්නේ. මම ගොඩක් මට පුතාලා දුවලාගෙන් ලංකාවේ සහ එක්ක මේගොල්ලන්ගේ දෙමව්පියන්. ඒක මගේ යාළුවෝ කීප දෙනෙක් මේ ඇත්තටම මේ ඇවිල්ලා ඉන්න තව ශිෂ්‍යයා ගොඩක් කට්ටිය මම කතා කරලා කිව්වා මනෝජ් අයියේ මට මේ පුළුවන් නම් මේ වීඩියෝ එක කරන්න අපිට අභ්‍යාලිතාවයක් තියෙනවා. මොකද මේක කන්ෆියුසින් සිටුේෂන් එකක්. මොකද නම් පළවෙනි ගොඩක් කට්ටිය දන්නවා මේ දවස්වල Facebook එකේ තැන ෂෙයා වුණා. අර පවුලකට කියන්නේ ළමයි කීප දෙනෙක් ඉන්නවා. තුන්වෙනි හතර දෙනෙක් කරේ. ඒතකොට ඒගොල්ලන්ට යන්න කියලා තියෙන දින 14ක් ඇතුළත. ඉතින් මොකද්ද මේ ප්‍රශ්නේ අපිටත් යන්න කියයිද? ඉතින් මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න දෙන්න හැදුවා මේක කොහොමද මේක සරලව තේරෙන විදිහින්. ඇත්තටම ඔබලා දන්නවා මේ රටේ ජීවත් වෙනවා නම් මේ නීතියක් දැම්මොත් ඒ නීතිය අකුරටම කරනවා. ඒ කියන්නේ අපි කියනවා වගේ නීතියට අපිට පිටවන්න බෑ. ඉතින් ඒ වගේ දෙයක් තමයි දන්නවා 2024 මාර්තු වල කියාවක වලට නීතියක් ආවා ඩිපෙන්ඩන්ට්ලා ගන්න බෑ. කියන්නේ කියාවක ඔල්රෙඩි මෙහෙ ඇවිල්ලා ඉන්නවා නම් වාට ස්විච් වෙන්න පුළුවන්. ඔල්රෙඩි වාටිය 2 එකේ ඉන්නවා නම් කියාවක නැතිනම් අපි කියනවා PSW හරි වා ස්ටුඩන්ට් හරි ඇවිල්ලා වාගේ ඩිග්‍රී ඉවර කරලා වාට ආයි වර්ක් පර්මිට් එක හම්බුණත් ඔයාට තනියෙන් ජොයින් වෙන්න පුළුවන්. හැබැයි වාගේ ළමයිට අපි කියනවා ඩිපෙන්ඩන්ට් හස්බන්ඩ් ඕ වයිෆ්ට ජොයින් වෙන්න බෑ. මොකද ඒක නීතියෙන් ඒගොල්ලෝ විසාක ග්‍රාන්ට් කරන්නේ. ඉතින් ඕක ගොඩක් කට්ටිය මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරලා ගොඩක් කට්ටිය ඇප්ලිකේෂන් දාලා තිබ්බා හියුමන් රයිට්ස් අනුව අපිට ලැබෙයි. මොකද අපිට බබාලා ඉන්නවා අපිට යන්න දෙයක් නැහැ. ඉතින් ඒ හින්දා ගොඩක් කට්ටිය ඇප්ලිකේෂන් දාලා තිබ්බා. ඉතින් මට කතා කරනකොට මම කිව්වා ඇත්තටම මේක කරන්න එපා. මොකද ඒක ප්‍රතිවිපාකේ තමයි ඒගොල්ලෝ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් කරලා තමන්ට එවන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි ඊට පස්සේ අපි සොලිසිටර්ස්ලාට හරි ලෝයර්ස් හරි සල්ලි වියදම් කර කර අපීල් කර කර අපි නොනෙක්ව නැත්තම් වෙන ඇප්ලිකේෂන් දාලා අපේ කාලය ගත මේ යවනවා. ඒත් එක්කම ලංකාවට යන්න දෙයක් නැහැ. එක්කම අපි කියනවා රටකට හොලිඩේ එකට යන්න දෙයක් නැහැ. ඒකින්ද අපි තේරුම් ගන්න ඕනේ නීතියක් දැම්ම නම් ඒ නීතියට අපි ඔබේ වෙන්න. ඒකම දන්නවා. ඉතින් මේ කියාවක වීසා එක මොකද මෙහෙම වුනේ? ඒ කියන්නේ ගොඩක් දෙනෙක් දන්නවනේ. ඒගොල්ලෝ විවෘත කළා අවුරුදු කීපයකට පෙර අපිට වර්ක් පර්මිට් සෑහෙන කියාවක මොකද ඒගොල්ලෝ පුරප්පාඩුවක් තිබ්බා මේ කියාවකස්ලට. ඒකෙන්ද ඒගොල්ලෝ විවෘත කරා. අපේ රටක් විතර නෙවෙයි අපේ ගොඩාක් කට්ටිය අපි වෙන රටවල වල කට්ටිය අපේ රටේ කට්ටිය අපිම තමයි මේක අපි කියනවා සිංහලෙන් කියනවා වලකපාගත්ත. මොකද අපිට අවස්ථාවක් දුන්නා මේ වර්ක් පර්මිට් එකෙන් ඇවිල්ලා මේ සෙටල් වෙන්න. මොකද ඒක මේ ගොඩක් කට්ටිය මිස්යූස් කරා. ඒ කියන්නේ ඒගොල්ලෝ සල්ලි අරගෙන ඒකම වීසා එකක් නැහැ. තාමත් මම දැන් ලංකාවේ ඒගොල්ලෝ ප්‍රශ්නවලට මුහුණ පාලා තියෙනවා. ඒගොල්ලෝ ලංකාවේ ඉන්නවා. සමහර කට්ටිය මෙහි ආපු කට්ටිය මාස 6න් කම්පැනි වෙයිලා. ඒ ගොඩක් ප්‍රශ්නවලට ආවා. ඒවා ඔක්කොම ඒක ගොඩක් කට්ටියට වීසා හම්බුන්නේ නැහැ. වීසා දීලත් නැහැ. ඒත් සල්ලි ගොඩක් අරගෙන ඒගොල්ලෝ කම්ප්ලේන් කරා හෝම් ඔෆිස් එක සහ එක ඔතොරිටිස් වලට. ඒක දැනගත්ත මේක මේගොල්ලෝ අවභාවිතා කරනවා. කියන්නේ මේක මිස්යූස් කරනවා මේ වීසා එක. එතකොට ඒගොල්ලෝ ගවර්න්මන්ට් එකේ නීතියක් ගෙනාවා අපි ඒගොල්ලන්ට ඩිපෙන්ඩන්ට්ස් අර දෙන්නම් කියලා. මොකද ඒගොල්ලෝ ඉමිග්‍රේෂන් කන්ට්‍රෝල් කරන්න හැදුවා. ඒක තමයි වුණේ ඇත්තටම. ඉතින් ඒක මම දැක්ක මේ නොබෝ දිනක කෙනෙක් මගේ මිත්‍රයෙකුත් ඒකට ප්‍රකාශ කරලා තිබ්බා. එයාගේ මට්ටමින් ඇත්තටම මම ඒකට කියනවා. මොකද එයා කියලා තිබ්බා මේක දැන තමයි අපේ කට්ටිය ඇප්ලිකේෂන් එක දැම්මේ මේ කියාවක වලට. අපි මේ වගේ ඇප්ලිකේෂන් එකක් දැම්මොත් මොකද වෙන්නේ? අපිට වීසා එක හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද අර කිව්වාගේ 2024 මාර්තු වල ඒ රූල් එක ආවා කියලා මම හිතන්නේ මේ ගොඩක් ස්ටඩි කරන්න ආපු කට්ටිය දැනගෙන හිටියා. ඒත් ගොඩක් කට්ටිය මම හිතන්නේ මේකට පෙළඹුණේ මම ඇයි දන්නවද? මොකද ඒක හෙල්ත් සර්චාර්ජස් නැහැ. කියන්නේ හෙල්ත් සර්චාර්ජ් කියන්නේ අපි කියන ළමයි 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්න ෆැමිලි එකට හෙල්ත් සර්චාර්ජ් එක පවුන්ඩ් 10000ක් 15000ක් විතර ගෙවන්නේ නැහැ. ඒ කියන්නේ අවුරුදු 3කට. අවුරුදු 5කට ඊටත් වැඩි. ඉතින් අපි හිතනවා ඒකින් තමයි ඒගොල්ලන් මේකට ෂෝට් කට් එකක් වශයෙන් මේ කියාවකම හෙව්වේ. හැබැයි ඉතින් මම කිව්වේ දායකයි නංගිලා ළමලට අපේ පුතාලා දුවලට නීතියක් තියෙනවා නම් ඒකින්ද දැන අමාරු වෙටෙන්න එපා. මේක දාන්න එපා. මොකද ඔයා එක්කෝ වෙන කැටගරියකට යන්න ඕනේ. මම දැන් 8 කැටගරිස් දැන් ගොඩක් සර්විස් ස්කේල් එක වැඩි කරලා එතන ප්‍රශ්න තියෙනවා. ඉතින් දැන් ගොඩක් ප්‍රශ්න තමයි මේ කියාවක සහ වර්ක් පර්මිට්ස් ගන්න. ඉතින් ඒත් අපි දැන අමාරු වෙටෙන්න ඕනේ නැහැ. ඒක තමයි මම හිතන්නේ වෙලා තිබ්බේ ඒ ෆැමිලි එකට. ඉතින් අපි දන්නවා ඉතින් අමාරුයි ළමයි 3-4 දෙනෙක් ආයෙ මෙහි ඇඩැප්ට් වෙලා ඉන්නකොට ආයෙ ලංකාවට ගිහිල්ලා ඇඩැප්ට් වෙන්න. ඉතින් ඒක පිළිගන්නවා. ඒත් අපි නීතියක් තියෙනවා නම් ඒ නීතියට අපි හිස නමන්න ඕනේ. ඒක තමයි මේ රූල් එක. ඉතින් මම දැක්ක ගොඩක් කට්ටිය මේකට උදව් කරනවා කියලා. උදව් කරනවා නම් කමක් නැහැ. ඉතින් වෙලා තියෙනවා සොලිසිටර් කෙනෙක් ගාවට ගියත්, ලෝය කෙනෙක් ගාවට ගියත් ඒගොල්ලන්ගේ වෘත්තිය ඒගොල්ලෝ එකට charge කරනවා. ඉතින් මොකද අන්තිමට ඔයා තමයි මේ මුදල් හැම දෙකම ගෙවන්න වෙන්නේ. කවුරු උදව් කරත් මේක ස්ට්‍රේට් ෆෝර්වර්ඩ් නැත්නම් මේ ඇප්ලිකේෂන් එක
අදගෙන යන්න පුළුවන්. අදගෙන යන්න මේ රටේ ඉන්න පුළුවන්. හැබැයි ඔයාට ඉමිග්‍රේෂන් ස්ටේටස් ඔයාගේ නැති වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? හදිසියක් වුණොත් ලංකාවට යන්න විදියක් නැහැ. යන්න පුළුවන් එන්න බෑ. හොලිඩේ එකට ළමයිත් එක්ක කොහේ හරි යන්න බෑ. රට තියෝක තියෙන ප්‍රශ්න. මම ඒක දැන් පැහැදිලි කිරීමක් කරේ දුවලා පුතාට දැන් ස්ටඩි කරන කට්ටිය පුළුවන් තරම් early preparation වෙන්න. ඒ කියන්නේ අපි කියනවා අන්තිම සමහර ගොඩාක් කට්ටිය මේක කරන්නේ. ඇත්තටම කියනවා අන්තිම මාස දෙක තුන තියලා තමයි work permit එකක් හොයන්නේ. ඇත්තට නෑ ප්‍රිපෙයාර් වෙන්න. ඉස්සෙල්ලා පොඩ්ඩක් PSW වෙනවා නම් අවුරුදු දෙකමාර ඇතුළත අවුරුදු දෙක ඇතුළත ඊට ඉස්සෙල්ලා අවුරුදු දෙකක් පරිදි මේ හොයන්න පටන් ගන්න. නැත්නම් ඔයගොල්ලෝ වැඩ කරන තැන් වලින් ලබා ගන්න පුළුවන් නම් free of charge work permit එකක් ලබා ගන්න. මම දන්නවා ගොඩක් තැන් වල එහෙම දෙන්නේ නෑ. නැතිනම් වෙන ආයතනයක් තියෙනවා නම් හොඳට සොයා බලලා ඒක හරි ආයතනද කියලා හොයලා බලලා කටයුතු කරන්න. ඉතින් මේක තමයි ඇත්තම සිද්ධිය. අපිට රූල් එකක් තියෙද්දි අපි රූල් එක දැන අපි ඒක දැම්මොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒකෙන්ද හොඳට හොයලා බලලා ඒ අනුව ක්‍රියාමාර්ග ගත්තා නම් මේ ප්‍රශ්න වලට මුහුණ පාන්නේ නැහැ. මම ඉදා කිව්වාගේ රටේ රැඳින්න ගොඩාක් ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඒක ඔක්කොම ස්ට්‍රේට් ෆෝර්වර්ඩ් නෑ. ඒකින්ද මම මේක තමයි පැහැදිලි කිරීමක් මට අවශ්‍යලා තිබ්බා. ඉතින් මේකෙන් බැට ගන්න ඇත්තරම අපි නෙමේ ඒ ඉන්න ළමයි. ඉතින් ඒකින්ද application එක success වුණොත් හොඳයි. success වුණ නැත්නම් අපි මොනවද දෙන්නේ? solicitors සහ lawyers අපි මුදල් ගෙවගෙව application දාලා නැත්නම් ඉතින් ඒගොල්ලන්ට ආයි decision එකක් ගන්න බෑ ලංකාවට යනවාද කියලා. මොකද ලංකාවේ තියෙන සීලෝ දේපල විකුණලා ඇවිල්ලා මේ ඉතින් ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් ළමයි adapt වෙලා දින අවුරුදු දෙක තුනක් මේ රටට. ඉතින් ඒකින්ද ඒක ගොඩක් ප්‍රශ්න. ඉතින් ඒකින්ද මම කියන්නේ හොඳට සවන් දෙන්න රජයේ නීති මාලාවක් තියෙන එක ඔයා ස්ටඩි කරන්න හොඳට නැත්නම් ඔයා කායින් හරි අහලා ඇප්ලිකේෂන් එකක් ලොන්ච් කරන්න කියලා. මම මනෝජ් රම්බඩේලගේ MCS consultant මොනවා තියෙනවනම් මම සදීපෑදී ඉන්න ඔයගලන්ට මගේ ආයතනයේ ලංකාවේ පිටලා තියෙනවා. මම ගොඩක් යම්බලත්තර මට කතා කරනවා. ඉතින් මම ගොඩක් කල් ලංකාවට එනවා. ලංකාවේදී මම ගොඩක් උපදෙස් ලබා දෙනවා. මොකක්ද වෙනකම් තියෙන්නේ. ස්ටුඩන්ට් කියන එක ඇත්තටම තාමත් තියෙනවා මේ රටේ. ස්ටුඩන්ට් එක නැති වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් ටෆ් වෙලා දිනවා ස්ටුඩන්ට්ස්. ඉතින් ඔබලා ජෙනුයින්ලි ගෙන ගන්න එනවා නම් එන්න ඇවිල්ලා ඒ අතරේ ඔබට ඔප්ෂන් එකක් තියෙනවා. ඔබ ටැලන්ට් එක නම් ඔබට work permit ලබා ගන්න පුළුවන්. ඉතින් ඉස්සර වගේ ස්ට්‍රේට් ෆෝර්වර්ඩ් නෑ. මම හිතනවා මේ ප්‍රශ්න වලට උත්තරයක් හම්බුණා කියලා. සුබ දවසක්. මම මනෝජ් රම්බ